හෙලෝ good morning. අද නම් පොඩි වෙනසක් කරන්න යන්නේ. අද කොත්තු මේක හදන්න යන්නේ පොඩ්ඩක් වෙනස් විදිහකට. ඒකට උණ බටයක් ඕනේ. මේ උණ බටේ තමයි හදන්න හිතන් ඉන්නේ. මේ ළඟපාත උණ ගස් නැහැ. මේ ඉතින් හොයානේ යන ගම. මේ කැලයක් ඉතින් මේ ළඟ කොහෙවත් උණ ගස් නැහැ. පිහිකුත් අරගෙන උණ ගහක් හොයන්න යන්නේ. උණ ගස් නැති වෙන්නේ නැහැ මේ. සාමාන්‍ය ලොකු එකක් ඕනි. ඇතුළට දාන්නත් එපා. අර කොත්තු මී කැලි දාලා තව අමතර දාන දේවල් ඔක්කොම දාන්න ඉඩ තියෙන්නත් එපා. ඉතින් පොඩ්ඩක් ලොකු උණ බටයක් හොයාගන්න ඕනේ ඔක්කොටම මාලේ. මේ ඉස්සරහා පඳුරක් තිබ්බ මම මේ ඒකට යන ගම. කොච්චර කැලෑ තිබ්බත් උණ ගස් නැහැ. මෙන්න මේ මෙතන උණ ගහක් තියෙනවා. උණ පඳුරම උස ගස් තියෙන ගහම කපන්න යනවා. මට වෙන්නේ පොඩි කැලලයි. පොඩි කැලලක් ගන්න ගහම කපන්න වෙනවා. ඉතින් මොනා කරන්නේ? තියෙන්නේ උණ පඳුර. කුඩැල්ල තමයි එපා වෙන්නේ. කුඩැල්ල වෙන සෑහෙන්න. මේ සීතලට කුණු කට්ට වෙනවා මෙහි. මේ දවස්වල මේ වැස්සට කුණු කට්ට එහෙම වැඩි. ඒ තියෙන උණ පඳුර. උණ පඳුර දෙකක්ම තියෙනවා. එතන එකයි. කොට එකක් හොයාගත්තා නම් ලේසි. උන්න මේක නම් මරුවේ. මොකක්ද තියෙන සයිස්. මේක නම් හොඳයි වගේ මේ ගහම කපන්නයි වගේ. අයිතිකාරයෙක් වට නැහැ අහන්නත්. බනිද්ද නැහැ ගස් කපලා. ඔක්කොම එහෙම තමයි. ඔක්කොම එකම සයිස් යන්නේ මහ ලොකු වෙනසක් නැහැ. පොඩි ගස් කොට ගස් නැහැ ඔක්කොම තියෙන ලොකු ගස්. මොකක් කපන්න දීලා හිතාගන්න ගහක්ම කපන එක අපරාධ මට ඕනේ නේද මෙන්න මේ වගේ තමයි මෙච්චරක් වගේ කැලලක් ඕනේ මේ වගේ කැලලක් තිබ්බත් ඇති. අන්න අර රතන නම් තියෙනවා ඒක ඇති. මේ තියෙනවා. මේක හොඳයි. ඒක කොහොම වැඩි අමාරුයි. පට්ට හයියක් තියෙන්නේ. ඩොක්ටර් තියෙන කපන්න. මෙන්න ඉතින් මේ ටික ගත්තා නම් මට හොඳටම ඇති. නැත්තම් බොරුවට මේ ගහක්ම කපන්න අපරාධනේ. තව වැඩකට ගන්න පුළුවන්. කොහොම ඉතුරු ටික. වැඩි නම් හරි. උණ බටේ හරි දැන් මේක සුද්ධ කරගන්න ඕනේ ගානට. අම්මෝ ඇති. දැන් ගානට කපලා මේ සුද්ධ කරගන්න ඕනේ. දැන් අපි සුද්ධ කරගන්න. ලිඳක් ළඟට යන්න ලේසි නේද? ගෙදරට යනවා තව දුරයි. කොහොම ලිඳක් ළඟට ගිහිල්ලා සුද්ධ කරගමු. මෙහි යන්න. උඩැල්ලු ඉන්නවා මාර විදියට
වැස්ස හින්දා. පපි එනවා. ඔය යාළුවෙකුත් සිටු නේ. පපි. ඔය. නයිනෝ. මේක සුද්ධ කරගමු. වතුරක් තියෙන හොද ගන්න. මේ ටික නම් කීයෙන් පොඩ්ඩක් කපලා ගන්න වෙනවා. කොටුවක වෙන්න. කට්ටිය පල්ලා හැං වැඩ. තව මල්ලි කෙනෙකු සෙට් කරගත්ත වැඩේට. යාළුවෙකුත් ඉන්නවා. අපි දැන් ඉස්සරවම එළවලු ටික හොදගමු. මෙතන පොළොව ගානට හදාන එතන තමයි ගානට මේ මැදින් තියලා මේ දර ටික දාන්න ඕනේ. මේ මෙතන පීලකුත් තියෙනවා අපිට හොදගන්න නේ. උඩින් එන්නේ වතුර පාර. අවුලක් නැහැ ඉන්න. එතන වතුර තියෙන හින්දා අවුලක් නැහැ. මේ තියෙන ඕනෑ තරම්. ඒක හරි. කැලි. ලීස් කරනම් පොඩ්ඩක් හොදගත්තා නැති. අපි දැන් යන් වැඩේට යා. අපි දැන් කැරට් ටික හිමීට කපා ගන්න චූටියට මේක ඇතුලට දාගන්න. කුත්තුමී දෙක අතන. මේ දෙක තමයි හදන්නේ. කපාගත්තා අපි. දැන් ලිපය හදාගන්න තියෙන එතන. ඒ ටික නැණි කරපිංච ටික අපි නිකන් අතින් කල්ලා දාමුනේ. සුවඳ එනවනේ එතකොට. එතන දැන් ගානට හදාගමු අපි. දැන් පොල් කොලක් තියෙනවා අපි දරත්තව චුට්ටක් ගෙනවා. මේක අපි මැදින් තියලා මේක ඔත්තු මේක කල්ලා දාගමු අරකට. ඔව් මේකට කල්ලා දාගමු. කට්ටියට.
මේ ටික පොඩියට කඩා ගන්න ඕනේ. එකට දා ගන්න. පැකට් ටික අන්තිමට දාමු. තැම්බුනෙන් පස්සේ. පිළිංග අතර උන් ගන්න. ඒ වෙන්නන ගන්න. මේ ටික දැන් ඉවිට දාගමු මේකට. ඇති නේද? Papi. මේක එළවලු මැදටත් එක්ක වැටෙන්න දාන්න ඕනි. කොත්තුමි ටිකක් දාලා ආයෙ එළවලු අන්න එහෙම විදිහට දාන්න ඕන උඩට. නැත්නම් මේවා තැම්බෙන්නේ නැති. ආ මේවා චුට්ටක් දාන්න. ලිපණන් අපි හදාගත්ත දැන් වතුර දාගන්න ඕනේ. යට රෙදි කැලියක් දැම්ම ඇවිල්ලා නැතේ පොළොව තෙතයි නෙමෙයි දවස්වල. දැස්සේ වතුර දාගමු. මේ කට මට්ටමට එන්න දාගමුනේ. මෙව්ව අන්තිමටම දාන්නේ. තැම්බුනෙන් පස්සේ. හරිනේ. ඕකේ. දැන් දින අවුල ගන්න. ඊ පිටිය. පොල් කට්ටවම උඩේ. ඕකේ. ඔය පැත්තෙන් ඔලු. මේ රෙදි බෙට පුස්සන්න වේද? දැන් හරි. දැන් ටිකක් ගිනි තියලා බලන් ඉන්නයි තියෙන්නේ. පොළොව තෙත හින්දා මේ ඇවිලෙනවා හොරයි. දරත් තෙතයි. මොම්ම රත්තේ. තමදි. මත ඇම්බිලා මේ ලාවට තියෙනවා. තැම්බෙනවා. කෙසෙල් කොලෙත් එමිට තවා ගන්න අපි වට්ටියට දාගන්න බෑ. මේක අපි දාගන්න මොකුත් ගෙනාවේ නෑ. මේකට තමයි දාගන්න වෙන්නේ. පොඩියට වැස්සකුත් එනවා පොඩියට. පින්නක් යනවා හිමීට. තව මේ තැම්බිලා මදි. උණු බටේ දැන් තමයි රත් වෙන්න ගත්තේ. නැති නේ. හොල්. සාජුටල. අල්ලගන්න නමන්න. උණ බටේ පොඩ්ඩක් මේ කූල් කරගන්න ඕනේ. අල්ලන්න බෑ එක පැත්තකින්වත්. දැන් ගාන තැම්බිලා තියෙන්නේ. දැන් අර පැකට් එක ගාන මික්ස් කරගන්න ඕනේ.
වතුර ටික පෙරලා ඉමුනේ. පොල් කට්ට හොම දියලා. ඔහොම හලමු. ප්‍රශ්නේ ඉත. ප්‍රශ්නේ නේ. ඔහොම නමුකෝ. නම වතුර මේක අල්ල ගන්න. එන්න. යනවා නේද වතුර ටික. මේකට දාන්න තියෙන කලවම් කරගන්න. අල්ලනකොට දාන්න. තෙල් එක මේක දාමු. හොඳට මේ මික්ස් වෙන්න ඕනි. මේ මිරිස් ටික එහෙම. ලස්සනට තියෙනවා. අර චුට්ටක් දාමු. දුම් දානවා. දැන් අපි මේ කලවම් කරලා අල්ල ගන්නවා. සුවඳ ඔයාලත් හදලා බලන්න. මාර සුවඳක් තියෙන්නේ උණ බටේ හින්දාද කොහොමද? කැරට් එක ගන්න තැඹිලා නේ තියෙන්නේ. න දැන් හදලා ඉවරයි. අපි මේකට දා ගන්න ඕනේ දැන්. කලවම් කරලා ඔක්කොම කරලා තියෙනවා. ඊට දාන්න බලන්න. සුපිරියට ඇවිල්ලා තියෙන්නේ. ආවස්. යනවා. ඇතුලේ හිර වෙලා වගේ ඇත්තේ. ඔය තියෙන්නේ අරුවට. රොස්නිනේ. හරිද? කොබල ඇතුල. තවත් තියෙනවා. තවත් තියෙනවා. මේ ගන්න හැන්දක් නෑ ඉතින් මේ කෝට්ට තමයි තියෙන්නේ. ඇඳි මේකට දාන්නත් තමයි පොඩිනේ. ඔයාලා ඉතින් තව જાති දාලා වුණා නම් හදාගත්තා හැකි. අපි ඉතින් ලේසියට ඉතින් පහසුකම් අඩුයිනේ. ඒ හින්දා මේ කැරට් ලීසි විතරයි ඔය දැම්මේ. දුම් දානවා. තේනවද නැහැ. මාරු. දැන් අපි එහෙනම් කමු. දැන් ඉතින් කෑමක් තියෙන්නේ. ඔක්කොම ලිපර චුට්ටක් වතුර දාලා ඉන්න ඕනේ. නැත්තම් ගිනි ගත්තොත් එහෙම පොල්ලා තුනේ තියෙන්නේ පැලේ. අත පොඩ්ඩක් හොදගෙන ඉන්නේ. සීතලයි වතුර ටික නාන්න පුළුවන්. මල්ලි හොදගෙන. පපි එනවා කන්න. අපි බලමු වෙනම් කොහොමද මේකේ රස කියලා. අපි එහෙනම් කාලා බලමු රස කොහොමද කියලා. මල්ලි ගන්න. එන්න. ඕහ් වැටෙනවත් එක්ක. අර හැලියක හැදුවාගෙන මේ අර උණ බටේ රස තියෙනවා ඒ විදිහටම. උණ බටේ නිසා තමයි
උණ බටේ හින්දා තමයි මේ වගේ රසක් ඇවිල්ලා තියෙනවා හිතන්න. ඔයාලා ගෙදර දුනත් හදාගත්තා හැකි මහා ලුකු අවුලක් නෑ. උණ බටයක් හදාගත්තා නම් උණ බටයක් මේ හොයාගත්තා නම් හදාගත්තා හැකි. සුපර් නේද? පට්ටන්. පපි ආයිටන් දෙන්න. මූණ බලාගෙන ඉන්න. අන්තිම කට ඇති දැන්න බඩ පිරුණා හොඳටම. චිකන් ටිකක් මේ රොස් වෙලා වැඩන නම් මේකට මරු බෑ. චිකන් ටික පපිලා දෙමු ටික. කියලා වැටෙනවා. ඔය කොලෙම ඇරන් දෙමුද? දිනකෝ මත. මතත් උදේන්න. පපි එනවා. පපි එන්න. මෙන්න. එන්න. තාත් එක්ක කනවා උදේ. ඉන්නවා. බල්ලක් කනවා. පපි රසයිද කියන්නේ? ආයේ නෑ කොල්ලෝ. අනේ මෙතන දැන් චුට්ටක් අස් කරලා අපි එනම් ඔහොම ගිදරේ මේ ටික අස් කරගෙන ලිපණන් නිවලා තියන්නේ. දැන් ගිනි ගත්තොත් එහෙම පියනම් කාලා හැම දැන් අතනස් කරලා ගෙනු බඩු ටිකත් අරගෙන යනවා මම. මේ වගේ එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් එහෙනම් හම්බෙමු.